දැන් මම කල්පනා කරා ඔබතුමිය නියෝජනය කරන පක්ෂය කිසි දවසක මේ රටේ සම්පූර්ණයෙන්ම රාජ්‍යයක් හැටියට කටයුතු කරලා නැහැ. ඔබතුමිය හිතනවද කවදාද දවසක ඔබතුමියලාට මේ රටේ රාජ්‍යයක් පිහිටවන්න අවස්ථාවක් ලැබෙයි? මොකද අපි අනේ නොදන්නකමට හරි මේක දැනගන්න එක ඔව් අපි මේක වෙන්නේ නැති වුණත් අපි නිකන් වෙන්නේ නැහැ කියන එපා වාසිතුමිය. ආයිබෝවන් සීතා කුමාරතුංග නේද? කවුද කතා කරන්නේ? මම සිවිල් සමාජ විද්‍යාලයේ චාන්දනේකට කතා කරන්නේ. මම අර ඊයේ වීඩියෝ එකක් දැක්කා මේ අපේ හරිනි අග්‍රාමාත්‍යතුමිය ඔබතුමිය අර අහන ප්‍රශ්නයක් මේක දැන් යනවනේ ගොඩක්. ඔබතුමිය දැක්කද? මම දැක්කේ නෑ. ටීවී ප්‍රෝග්‍රෑම් එකකින් යනවා අවදාහරි අනේ මට ඕව ඒ දවස්වල අපි හිතුවේ නෑනේ මේ මිනිස්සු මාත් එක හරිනිත් යාළුයි අනුරත් යාළුයි. මම දේශපාලනය කරන්නෙත් නෑ. නමුත් ඒ කාලේ ඉතින් අපි හිතුවේ නෑනේ ඒගොල්ලන්ට එහෙම ඔය වගේ chance එකක් ඇවි කියලා. දැන් ඇවිල්ලා දැන් කරනවනේ හොඳට. එදා මෙදා තුර ලංකාවේ මැතිවරණ ඉතිහාසයේ වැඩිම මනාප ලාභියා බවට පත් වෙමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ලබා තිබෙන මනාප සංඛ්‍යාව 6,55,289ක් විදියට අපිට කියන්න පුළුවන්. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ වාර්තාව තමයි ඇය මේ විදිහට හදලා දැම්මේ.